ජයග්‍රහී සන්ධ්‍යාවක් කියන කියා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එකතු වී සිටින දිව්‍ය දින ඡායාංකය මහ පොළොවට තවත් දිනුම් බෙදීමක් සමගයි. ඒ එම්ලොටෝ 2015 වසරේ 57 වන දිනුම් වාරය සමගයි. ඔබ මෙතන දන්නා සමාජ අභිවෘද්ධිය ගොඩනැගීම උදෙසා දූ දරුවන්ට උසස් අධ්‍යාපන සුබ සීන සේවය කිරීමටත් ඔබ මෙලදී ගන්නා වූ සෑම මහ පොළොවට ලොතරැකීම කොටසක් මහ පොළොව ශිෂ්‍යත්වය සඳහා ප්‍රදානය කරනවා කියලා. ඉතින් අද දවසේ සුපිරි ත්‍යාග මුදලක් අප ඔබේ නිවහනට ගෙනවිත් තිබෙනවා. මේ සුපිරි ත්‍යාග මුදල ඔබේ කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා. දිවින පුරා විසිරී වීදී සිටින මහ පොළොවට අලිනුවතින් ළඟට ගිහිල්ලා එම්ලොටෝ ලොතරැපත් මිලදී ගැනීමකින් මේ සුපිරි ත්‍යාග මුදල ඔබේ කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා. මේ ලොතරැපත් මිලදී ගැනීමේ ඔබට සුවිශේෂී ක්‍රම තුනකට ලොතරැපත් මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා. පළමු ක්‍රමය තමයි අපගේ අලිනුවතිය ළඟට ගිහිල්ලා අංක 1.67 ඉලක්කම් අතරින් ඔබ කැමති අංක 4ක් කොට ප්‍රකාශ කිරීමෙන් ඔබට හැකියාවක් තිබෙනවා එම්ලොටෝ ලොතරැපත් මිලදී ගැනීමට. දෙවන ක්‍රමය තමයි කුපන් පතක සටහන් කරන අංක 1.67 ඉලක්කම් අතරින් ඔබ කැමති අංක 4ක් ඉන්න අනතුරු ඔබට හැකියාවක් තිබෙනවා එම්ලොටෝ ලොතරැපත් මිලදී ගැනීමට. ලකි පික්කයක් ආධාරණවත් ඔබට හැකියාවක් තිබෙනවා එම්ලොටෝ ලොතරැපත් මිලදී ගැනීමට. එසේනම් අද දවසේ සුපිරි ත්‍යාග මුදල රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාගයක් ගෙනවිත් තිබෙනවා අපේ ඔබේ නිවහනට. මේ රුපියල් මිලියන 4 ඔබේ කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා ඔබ මිලදී ගෙන තිබෙන ඒ වාසනාවන්ත එම්ලොටෝ ලොතරැපතේ අපතෝරන ජය අංක 4ම කොතනකවත් සටහන් වීමකින් ඔබට හැකියාවක් තිබෙනවා මේ සුපිරි ත්‍යාග මුදල ඔබේ කර ගැනීමට. ඒ විතරක් නෙවෙයි අංක 3ක් ගැලපීමකින් දෙවන ත්‍යාගයේද අංක 2ක් ගැලපීමකින් තෙවන ත්‍යාගයේද එක් අංකයක් ගැලපීමකින් ඔබට සිවන ත්‍යාගයේ දිනා ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේනම් අපි ආරම්භ කරමු අද දවසේ එම්ලොටෝ දිනුමේදී මේ ආකාරයෙන්. වාසනාවන්ත පන්දු සියල්ලම යන්ත්‍රයට එකතු කර බලමු අද දවසේ ජයග්‍රහී ජය අංක 4 කුමක්ද කියා බව මිලියන ප්‍රතික් කරවන්න. මේ අංක 4ම සටහන් වීමකින් ඔබට හැකියාවක් තිබෙනවා ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට. අංක 3ක් සටහන් වීම තුළින් දෙවන ත්‍යාගයේද අංක 2ක් සටහන් වීම තුළින් තෙවන ත්‍යාගයේද එක් අංකයක් සටහන් වීම තුළින් ඔබට සිවන ත්‍යාගය දිනා ගැනීමට හැකියාවක් තිබෙනවා. අපි බලමු අද දවසේ සිවන ත්‍යාගය සඳහා හිමිකම් කියන ජයග්‍රහී ජය අංකය කුමක්ද කියලා. අද දවසේ ප්‍රථම ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරනවා අංක 28. අංක 28 තමයි ප්‍රථම ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංකය ඔබගේ ටිකට් පතේ කොතනකෝ සටහන් වී තිබෙනවා අපිට හැකියාවක් තිබෙනවා අද දවසේ සිවන ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. අද දවසේ දෙවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරනවා අංක 16. අංක 16 තමයි දෙවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංක දෙකම ඔබගේ ටිකට් පතේ කොතනකෝ සටහන් වී තිබෙනවා ඔබට හැකියාවක් තිබෙනවා අද දවසේ තෙවන ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. තෙවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරනවා අංක 37. අංක 37 තමයි තෙවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංක තුනම ඔබගේ ටිකට් පතේ කොතනකෝ සටහන් වී තිබෙනවා ඔබට හැකියාවක් තිබෙනවා දෙවන ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. සිවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරනවා අංක 9. අංක 9 තමයි සිවන ජයග්‍රහී ජය අංක විදිහට යන්ත්‍රය සටහන් කරන්නේ. මේ අංක 4ම ඔබගේ ටිකට් පතේ කොතනකෝ සටහන් වී තිබෙනවා ඔබට හැකියාවක් තිබෙනවා ප්‍රථම ත්‍යාගය සඳහා හිමිකම් කියන්නේ. මා නැවතත් ඔබගේ පාසු දිසා මේ ජයග්‍රහී ජය අංක මතක් කිරීම සිදු කරන්නම්. ප්‍රථම අංකය වන්නේ අංක 28, දෙවන අංකය වන්නේ අංක 16, තෙවන අංකය වන්නේ අංක 37, සිවන අංකය වන්නේ අංක 9. මෙයයි අද දවසේ එම්ලොටෝ දිනුමේදී මේ ජයග්‍රහී ජය අංක බවට පත් තිබෙන්නේ. එසේනම් එම්ලොටෝ හරහා ඔබ ජයග්‍රහී කළා වගේ මහ පොළොවට ආයතන විසින් තවත් ලොතරැයි ත්‍රිත්වයක් ඔබ වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි M4D, එම්ලොටෝ ප්ලස්, එම්ලොටෝ සුපර්. මේ ලොතරැයි මිලදී ගැනීමකින් ඔබට හැකියාවක් තිබෙනවා වාසනාවන්තයෙකු වන්න. එසේනම් අද රාත්‍රියේදී එම්ලොටෝ හරහා ඔබ ජයග්‍රහී කළා වගේම හෙට රාත්‍රියේදී තවත් මහ පොළොවට දිනුමේදීමකින් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. එතෙක් ඔබට සුබ රාත්‍රියක්.